2019 ජීව විද්‍යාව MCQ ප්‍රශ්න පත්‍රයේ 50 වෙනි MCQ එක තමයි දැන් මෙතනදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. 50 වෙනි MCQ එකේ තියෙන්නේ ආහාර නරක වීම පිළිබඳ පහත ප්‍රකාශ අතරින් නිවැරදි ප්‍රකාශ නැත්නම් නිවැරදි ප්‍රකාශය මොනවත් කුමක්ද කියලා තමයි අහලා තියෙන්නේ. හරි, එතන ප්‍රකාශ පහක් දීලා තියෙනවා. ඒවල තියෙනවා සැකරොලිටික ක්ෂුද්‍රජීවීන් ආහාර මුඩු වීමට වැදගත් වෙනවා කියලා. මේ ප්‍රකාශය 100%ක්ම වැරදි. ඒකේ කිසිම නිවැරදිභාවයක් නැහැ. සැකරොලිටික ක්ෂුද්‍රජීවීන් කියන කට්ටිය ක්‍රියාත්මක වෙන්නේ කාබෝහයිඩ්‍රේටමය ආහාර මත. ඒතර කාබෝහයිඩ්‍රේටමය ආහාර මත ක්‍රියාත්මක වෙලා ඒ කාබෝහයිඩ්‍රේටමය ආහාර කාබෝහයිඩ්‍රේටමය අම්ල සහ විවිධ වායු වර්ග බවට පත් කරනවා. අපි මේ ක්‍රියාවලියට කියන්නේ ආහාර පැසීම කියලා. එතකොට මුඩු වීම කියලා කියන්නේ නැහැ. එහෙනම් ඔය සැකරොලිටික ක්ෂුද්‍රජීවීන් කියන අය ක්‍රියාත්මක වෙන්නේ කාබෝහයිඩ්‍රේටමය ආහාර මත. එහෙම ක්‍රියාත්මක වෙලා කාබෝහයිඩ්‍රේට ආහාර කාබෝහයිඩ්‍රේටමය අම්ල සහ වායු වර්ග බවට පත් කරනවා මේ ක්‍රියාවලිය පැසීම. එතකොට මේ මුඩු වීම කියලා කියන්නේ ලිපිඩමය ආහාර ලිපෝලිටික ක්ෂුද්‍රජීවීන් මගින් මේද අම්ල හා ග්ලිසරෝල් බවට පත් වෙන ක්‍රියාවලියට. එහෙනම් මේකේ ඒ වැරදි. B වල තියෙනවා පූතිභවනය සිදුවනුයේ ප්‍රධාන වශයෙන්ම ප්‍රෝටීන මිදහෙලීම නිසාය කියලා. ඒක 100%ක්ම හරි. ප්‍රෝටීන මිදහෙලීම නිසා තමයි පූතිභවනය කියන ක්‍රියාවලිය වෙන්නේ. මේකට දායක වන ක්ෂුද්‍රජීවීන්ට අපි කියන්නේ ප්‍රෝටියෝලිටික ක්ෂුද්‍රජීවීන් කියලා. ඒතර ප්‍රෝටියෝලිටික ක්ෂුද්‍රජීවීන් මගින් ප්‍රෝටියෝලිටික එන්සයිම ස්‍රාවය කරනවා. ඒ එන්සයිම වලින් ප්‍රෝටීන, ඇමයිනෝ අම්ල, ඇමීන, ඇමෝනියා, H2S වගේ වායු වර්ග බවට බිඳ වැටෙනවා. ඔන්න ඔය ක්‍රියාවලියට තමයි අපි පූතිභවනය කියලා කියන්නේ. එහෙනම් මේකේ B හරි. C වල තියෙන්නේ ලිපෝලිටික ක්ෂුද්‍රජීවීන් ආහාර පැසීම සඳහා වැදගත් වේ කියලා. ලිපෝලිටික ක්ෂුද්‍රජීවීන් මං කලින් කිව්වා පැසීමට නෙවෙයි වැදගත් වෙන්නේ ආහාර මුඩු වීමට. පැසීමට වැදගත් වෙන්නේ අර ඒ ප්‍රකාශින්න සැකරොලිටික ක්ෂුද්‍රජීවීන්. එහෙනම් මේකේ C 100%ක්ම වැරදි. ඊළඟට D පැසීමේදී අම්ල නිපද වේ. ඒක නම් හරි. ඔය කාබෝහයිඩ්‍රේටමය ආහාර වලින් කාබෝහයිඩ්‍රේටමය අම්ල වර්ග නිපද වෙනවා පැසීමේ ක්‍රියාවලියේදී. එහෙනම් මේකේ D කියන ප්‍රකාශය හරි. ඊවල තියෙන්නේ මුඩු වීම සිදුවනුයේ ඇමීන ජනනය වීම නිසාය කියලා. නෑ, ඒක වැරදි. මම කලින් කිව්වා මුඩු වීම වෙන්නේ ලිපිඩමය ආහාරවල කියලා. ලිපිඩමය ආහාර මුඩු වීමේදී හැදෙන්නේ මොනවද? මේද අම්ලයි ග්ලිසරෝලුයි. ඇමීන හැදෙන්නේ නැහැ. ඇමීන හැදෙන්නේ ප්‍රෝටීනමය ආහාරවලින්. ප්‍රෝටීනමය ආහාර පූතිභවනය කියන ක්‍රියාවලිය හින්දා පත් වෙනවා ඇමෝනියා, ඇමීන, H2S, ඇමයිනෝ අම්ල ඔන්න ඔය බවට. එහෙනම් මේකේ E වැරදි. එතකොට මේකේ හරි උත්තර වෙන්නේ B D කියන දෙන්න. හැබැයි එහෙම සංකලනයක් අපිට එන්නේ නැහැනේ. එහෙනම් මේක අපි උත්තරේ විදිහට ගන්න වෙන්නේ 5. හරි. එතකොට මේ 50 වෙනි ප්‍රශ්නය සිද්ධාන්තයේ වෙලා තියෙන්නේ ඔය ආහාර නරක වීම කියන ක්ෂුද්‍රජීව විද්‍යාවට අදාළ කොටස. ඒකේ අපි දැනගෙන ඉන්න ඕන ඔන්න ඔය කරුණු තුන තමයි වැදගත් වෙන්නේ. පූතිභවනය, මුඩු වීම හා පැසීම. පූතිභවනය කියන ක්‍රියාවලිය වෙන්නේ ප්‍රෝටීන වල. ඒකට දායක වෙන ක්ෂුද්‍රජීවීන්ට අපි කියන්නේ ප්‍රෝටියෝලිටික ක්ෂුද්‍රජීවීන් කියලා. ඒගොල්ලෝ මේ ප්‍රෝටියෝලිටික එන්සයිම කියන ඒවා තමයි ස්‍රාවය වෙන්නේ. මොකද්ද වෙන්නේ? ප්‍රෝටීනපත් වෙනවා ඇමෝනියා, ඇමයිනෝ අම්ල, H2S, ඇමීන ඒව බවටපත් වෙනවා. ඊළඟ දෙවැනි එකේන තමයි පැසීම. පැසීම සිද්ධ වෙන්නේ කාබෝහයිඩ්‍රේටමය ආහාරවල. ඒකට දායක වන ක්ෂුද්‍රජීවීන්ට අපි කියන්නේ සැකරොලිටික ක්ෂුද්‍රජීවීන් කියලා. එතකොට ඒකෙදි වෙන්නේ අර කාබෝහයිඩ්‍රේටමය ආහාර, කාබෝහයිඩ්‍රේටමය අම්ල විවිධ වායු වර්ග බවට පත් වෙන එක. ඊළඟ තුන්වෙනි එක තමයි මුඩු වීම. මුඩු වීම කියන්නේ මොකද්ද? මුඩු වීමේදී වෙන්නේ ලිපිඩමය ආහාර ලිපෝලිටික ක්ෂුද්‍රජීවීන් මගින් මේද අම්ල හා ග්ලිසරෝල් බවට පත් වෙන ක්‍රියාවලිය. අපි මේවට කියන්නේ ආහාරවල සිදුවන රසායනික විපර්යාස කියලා. හරිද? ආහාරවල තියෙන ප්‍රධාන රසායනික විපර්යාස 3 අදාළ කරගෙන තමයි මේ ප්‍රශ්නය ගොඩ නැගිලා තියෙන්නේ. එහෙනම් 50 වෙනි MCQ එකට උත්තරය වෙන්නේ 5.